මට පොඩි කැහිල්ලක් තියෙනවා. ඒ හින්දා මම ඔයාලට දුන්න නිකන් කොලයක් එක්ස්ට්‍රා වර්ක් කියලා. ඒක මට ඕනනම් රෝල් කරලා වෙන මොකක් හරි කරන්නත් තිබ්බා. හරි මම නැවත ඔයගලන්ටත් දුන්නා. ඔයගලන්ටත් රෝල් කරලා හරි මොනවා හරි කරගන්න පුළුවන් ඕනනම්. තුන් ටික ඔක්කොම රෝල් කරලා ගහගනින් තෝගේ මං කියන්නේ නෑ ඒක. ඔය නිකන් කතා කරගෙන නිකන් ඉන්නවනේ මේවා බලන්න. නැත්නම් කියව ඉන්න බෑ නැත්නම් බලදේ කොන උගන්නකො චුට්ටක් බලන්නකො. අන්තිමට දැන් පොත පෙරලන්න කිව්වහම නිකන් ඔයා පොත පෙරලා නමට හරි මොනවා හරි උගන්නපො පොඩ්ඩක් බලන්න බෑ විනාඩියක්. සමහර අය ලියන ඒතර මට නිකන් මේ එලමන්ට් එකත් වෙලාව දෙන්න ඕනේ. සමහර අය තාම පොත ගන්නෙත් නෑ බලන්නෙත් නෑ. ඔහේ ඉන්නවා ඉතින්. දැන් ඉතින් බයින්නත් හොඳ නෑ. මේ වගේ කාලෙක නෙමෙයි ඉන්නේ. හරිද? 24 නම් බැන්නට කමන්නේ. ගානක් නෑනේ. මම බයිනවා ඌ මට බයිනවා. හරිද? ගණන් ගන්න නෑ. ඔයා එහෙම නෙමෙයි. දැන් ඔයාත් පොඩ්ඩක් අසරණ වෙලා ඉන්න වෙලාවක මට බයින්න හොඳ නෑ. ඔයාට 25ට වගේ බයින්න. ඔයාත් පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ. බයින්න ඕනේ මට ඇත්තටම නමුත් අරමුණසේ බයින්නේ නෑනේ. ඒ හින්දා මං ඉතින් බයින්න වැඩක් කරන්නේ නැතුව ඉන්න ඕනේ ඉතින්. හරිද? ඔයාට බයින්න පුළුවන්. අර හරි නෑනේ කවයත් දැන්. ලකුණුත් අඩු වෙලා පොඩි පීඩන එකක ඉන්න වෙලාවක මාත් බැනලා දානක හරි නෑනේ. දැන් අර උණන් ඉන්නේ ෆුල් ෆෝම් එකේ. ඒ 9ක් ඒ 8ක් කරා ෆෝම් එකේ ඉන්න මම බැන්නට එයාට දැනෙන්නේ නෑ. හරි එහෙමනේ. එයා ඉන්නේ උඩ. ඒකට එයාට බැන්නට දැනෙන්නේ නෑ. අර 25 ළමයෙකුට එහෙම බැන්නොත් දැන් හොඳටම දැනෙනවා. හරි. විභාගේ ළඟ දැන් ඒ හින්දා මං කියන්නේ නෑ නමුත් ඔයා ඉතින් කාලේ නාස්ති කරන්න ඕනේ. ඔයා දැන් පොත අරගෙන බල ත්‍රිකෝණේ කරපුවා චුට්ටක් බලන්න. එකේ අනන්තයේ බිඳුව. දාගන්නකො. අනන්තයේ ඉදින හැම තැනකම ඔය අපි සමාන ලකුණු ලියවට හරණක් ලියන්න ඕන ආසන්නයි කියලා ඈ. අපි කොහොම ලියනවා දාගන්න කෙටනන්තේ බිඳුවයි කියලා එක ආපු විදිය චුට්ටක් දාගන්නකො මෙතන. අර ඒක ආපු විදිය ගැන අයිඩියා එකක් තියෙනවනේ. හරේ ලොකුවෙන් උත්තරේ කුඩා වෙලා තියෙන. ඒකේ තමයි ආවේ. ලියුවනේ. කමන්න මම මේ ගාන ඉවරලා ලියන්න හිටියේ මට අමතක වුණා. මම ඔයාලට කියලා දීලා ගාන හදලා අන්තිමට ලියන්න හිටියේ. ලියුවනේ. කමන්නේ නෑ නේද ලියාගත්තා. ඒ ලොකු ඔයාලා පිළිවෙලටම වැඩ කරන්නේත් නෑනේ. හරි. හරි පිළිවෙලට වැඩ කරනවනේ ඔය ප්‍රශ්න වෙන්නේ. එහෙම ගානක් නැහැ. පිළිවෙල අපිට ඔය මොනවද? අපි කවන්න ඔක නෝට් කරලා දාගන්න උතර ලියන්න කවන්නේ. චුක් ගන්න එපා ඉතින්. හරිද? අමාරු චුක් ගන්නවා මෙතනට හෙන්න. හරිද? එහෙම චුක් ගන්න එපා. හැදිච්ච සංස්කෘතියක් තියෙන අපි එහෙම කරන්නේ නැහැනේ. තරහා ගියට එහෙම මූණට කියන්නේ නැහැනේ අපි. හරිද? මූණෙන් පේනව නමුත් ඒක කියන්නේ නැහැනේ අපි. හරිද? හරි. දාගන්නකෝ. කවන්නේ හරි පිළිවෙලයි වගේ. හරිද? මාත් ඉතින් අහනවා. උඩ තියලා ආපුවම මට එහෙම එන ප්‍රශ්නයක් වගේ කල්පනා කරනවා. හරිද? ඉස්කෝලේ පොතේ මොකුත් නැහැ. හරිද? මේ ලියද්දී හරි ප්‍රශ්න පිළිවෙල එහෙම වුණොත් කල්පනා. හරිද? ඉස්කෝලේ සමහර අය එක පොතේ කෙමිස්ට්‍රි ෆිසික්ස් ඔක්කොම තියෙනවා. සමහර අයගේ පොත තියෙනවා හිස්තැන් ගොඩාක් තියෙන ඒ පොතේ. හරිද? හිස්තැන්මයි තියෙන්නේ. ගොඩක් ලියන එක උදන්නෙත් නැහැ. හරිද? දාගන්න. මම ගානක් දුන්නාම ගානක් හදන්නේ නැහැ කියන එක ඇත්තටම ගොංකම. උපංගෙයි ගොංකමක් වෙන්න තියෙන්නේ නැත්නම් එහෙම ගානක් දුන්නාම ගානට ඇටෙන්ෂන් දෙන්නේ නැත්නම් ඊළම ඇත්තටම වැඩ වගේ යාළුවෙක් කරේ එහෙම නේ ගාන දුන්නාම ගාන try කරනවත් එයා අදහසක් නැත්තම් එයත් එක්ක ඉන්න එක අධ්‍යාපනයේ සම්බන්ධ වලට පාඩු. යාළුවෙක් ඉන්න සමහරට හොඳ ඇති. හරිද? නිදිමත වෙලාවට කතා කරලා ඉන්න ඒ වගේ ඒවාට හොඳ ඇති. හරිද? බොරුවක් කියලා ඔයාව සතුරු කරන්න එයාට පුළුවන් ඇති. හරිද? ඇත්ත වගේ එක කියනවා ඇති. හරිද? මේ මුණා කියලා. කරන්න හිතන් ඉන්නේවත් කරා කියලා කියනවා ඇති එයා. හරිද? ඔය වෙලාවට අහන් ඉන්න. හරිද පොඩි කී. චුන් එකක් තියෙනවනේ හින්දා. නමුත් එයා අධ්‍යාපනයට අනිවාර්යෙන් බාධකයක් ඈ. මොකද එයා තව අවුරුදු ගානක් එයාගේ තාත්තා ඕස්ට්‍රේලියාවට යවනවා කියලා ඔයාවත් එක්ක යවන්නේ නැහනේ. ඔයාටත් එක්ක වේදම් කරා එහෙම ඉන්නවද දන්නේ නැහැ. දැන් අපිට නම් එහෙම හිටියේ නෑ. ඔයාට සමාන දන්නවද? ඔයාගේ යාළුවගේ තාත්තා ඔයා වෙනුවෙන් කෝටි 5ක් ඉතුරු කරලා තියෙනවා. ඔයා වෙනුවෙන් ඔයාගේ යාළුවගේ තාත්තා ඔයා වෙනුවෙන්ම කෝටි 5ක් ඉතුරු කරලා තියෙනවා. මේ මූ හරක මූ ඉගෙන ගන්න නැතුව ආපු කාලෙක මූව මොකක් හරි එකට යවන්න. එහෙම දන්නේ නැහැ. අපි දන්න සාමාන්‍ය ලෝකෙම හරි අඩුයි. ඉතින් හා කියන එක හරි නෑනේ. මම නොකිය ඉන්නකොද? ඒ තාත්තා ඇතර වෙන මොකක් ලේ ඥාතිකමක් තියෙනවා නම් මිසක් එහෙම කරු මිසක් එහෙම කරන්න හේතුවක් නැහැ. ලේ ඥාතිකම් ඇති වෙන්න පුළුවන් විදි කීපයක් තියෙනවනේ. හරිද? තේරෙන්නේ නැතිව හිතන්න යන්න එපා. ඔයගේ සරල කතාව කතා කරන දේ ගාන හදන්න කියන විතරයි ඔයගේ සරල කතාව. ඔය අනිත් ඔක්කොම වටේට ඒකට ඌණ පූර්ණයෙන් විතරයි. හරිද? ඉස්කෝලේ රග ටීම් එකේ ගහනවා රග මැච් උතුම් පරදිනවා ඉගෙන ගන්න එකත් කරන්නේ නැහැ. හරිද? ඌ දෙපැත්තෙම ලොස්. අර ටීම් එකේ ඉන්නවා විතරයි උගේ ටීම් එකත් පරදිනවා ඌ ඉගෙන ගන්නෙත් නැහැ. හරිද? ටීම් එක ගහන මැච් එක පරදිනවා. ඒ ප්‍රවෘත්තිය බලන්නවත් බෑ. ගහන එක පරදිනවා. 54යි 3යි. එහෙම පරදින්නේ. අර ලොකු ගණන් වලින් පරදින්නේ ඌ ඉගෙන ගන්නෙත් නැහැ. ඌ ටික දවසක් ඇයි තේරුම් ගන්නවා මේක කර ගන්න. සමහර අය නෙමෙයි දෙපැත්තම කරනවා ඈ. සමහර ළමයි ස්කෝල් කැඩිටින් කරනවා. ප්ලැටූන් එක බාර ඌ හමුදාපති වගේ ඉන්නේ. ඌ හිතන්නේ හමුදාපති කියලා. හමුදාවට කෙලින්ම ඌ ඩිරෙක්ට් ගන්නවා කියලා හිතන් ඉන්නේ හමුදාපතිකම දීලා. හරිද? ඔය එහෙමයි හිතන ඉන්නවා. ඔය හිතන් ඉන්න පොඩි කාලේ එයා ෆෝස් යනවා. ඌ හිතන් ඉන්නේ එයා මොකද? නාවික මේ ගුවන් හමුදාපති ඌට පාර දෙනවා කියලා. එහෙම ඉන්න ප්ලැටූන් එකේ ඌ සාමාන්‍ය සමාජිකයෙක්. හරි. ඒ ප්ලැටූන් එකේ ඌ සාජන ඉස්කෝලේ එකේ. ඌ හිතන් ඉන්නවා අර හෙත් ඌට හම්බෙයි කියලා. එහෙම හම්බෙන්නේ නැහැ. හරි. ඉස්කෝලේ ගොඩක් තියෙන ඉස්කෝලේ සාජනලා ගොඩක් ඉන්නවා. ඔය කැම්ප් යනවා ගොඩක්. හැබැයි හමුදාපතිලා මහ ගොඩක් නෑ ලංකා ඉතිහාසයේ. එහෙමයි සමහර අය ඔක දන්නෙත් නෑ. සමහර කැම්පේන් එක දන්නේ තියුණුත් ඉන්නවා. එහෙමනුත් ඉන්නවා. රයිට්. මම මේ නොකර ඉන්න හැටි කිව්වේ හැදැන් ඉතිවරයි කියන්න බෑ. ගෑල්ලා මෙතන මොකක් හරි තුනේ බලනවා. දැන් තගල ෆෝන් එක තිබ්බනේ. හරිනේ මම. කටවාගත්තේ හොඟ. හොඟ. අනිත් එක්කෙනාත් ස්පෙක්ස් දාන අනිත් එක්කෙනාත් ඒක දිහා බලන් හිටියේ. මොක රසවත් දෙයක් තිබ්බොත් අපිටත් කියන්න. හරිද? nice. ඕගොල්ලෝ බලන ගොඩාක් දේවල් තියෙනවා. මේ අනිත් ළමයින්ටත් කියන්නේ ඒගොල්ලන්ටත් කමක් නෑ මේවා බලන්න. දෙන්නම එකතු වෙලා බලන නිසා පෞල් ප්‍රශ්නයක් වෙන්නත් බෑ. දෙන්නට පොදු වෙච්ච පෞල් ප්‍රශ්නයක් තියෙන්න බෑනේ. අපි දන්නේ නැහැ. hina වෙන්න එපා. ඇත්තටම අනන්න ඕනේ ඒවට. hina වෙන්න එපා. ගෑල් ළමයි දෙන්නේ
එහෙම පුළුවන් ඇත්තටම අනිත් ළමයි කියන්නේ කොහොමද? හරි. ගෑල්ලම දෙන්නෙකුට එකතු වෙලා පෞල් ප්‍රශ්නයක් කතා කරන්න පුළුවන්ද? මට තේරෙන්නේ නැහැ. හරි. වෙලා ගියට මේව කතා කරන්න ඕන පාරටක. හරි. අපිට කවුරුත් ඔය කියන්නේ නැහැ. හරි. අපිත් නිකම්ම ඉස්කෝලේ ගිහලා ගෙදර ගියා. අයියෝ කිසිම තේරුමක්. ඒ වගේ නෙමෙයි මේවා. හරි. හරි රසවත් බැලි. මම මේ අහනවා බලහික්මයක් වෙන්න මොකද්ද වෙන්න අවශ්‍යතාවය? හිනාගෙන පරිම් ඒක මට රංගපාන තේරෙන්නේ නැහැ. ඒක මාර විදියට ඒක කරා. ගත්තා. හරි. තාම ඉනා වෙන්නේ අර. හරි. යාළුවාට අයියලත් ඉන්න පව් ඉතින් අයියලත් මොන හරි සපෝට් එකක් දෙන්න. Yeah, boy. ඔගොල්ලෝ නිකන් ඉන්නේ කිය. මොකක් හරි අදහසක් දෙන්න. හරි. ඒ අයියලත් ඔය විදිහ ඉන්නවා. පව් ඉතින් මට ඉවරලාත් කියනස මොකුත් නැහැ කියලා. හරි. emotional damn it. ඒගොල්ලොත් සපෝට් එකක් දෙන්න ඕන. ඔයගොල්ලෝ රසවත්ද මම නරක දෙයක් නෙමෙයි කිව්වේ ඈ. හරි. හරි. දැන් ඇති. ඒක ඇති. ඇත්තටම මට තේරෙන්නේ අප්පා ඉගෙන ගන්න නැතුව ඉන්නේ කොහොමද කියලා. හරි. අහන් ඉන්න. තියෙන තරම් මේ හිත තනියෙන් නුඹ එනකම් හිටිය තරම් වෙන කවුරුත් නුඹව තරම් ආදරෙන් එදා ඉඳන් අනිත් දැන් ඔය පාඩම් ඉස්සෙල්ලා අලුතෙන් ආපු ළමනුත් මට කියලා රෙකෝඩින්ස් දාගන්න බෑ. පුළුවන් ඉක්මනට බලා ගන්න. ගොඩාක් කියන්නේ සමහර ළමයි තව මාස 7ක් ගිහිල්ලා කිව්වත් කියන්නේ සර් පන්තියට අලුතෙන් ආවේ කියලා. මම කොයි කාලේ? දැන් මාස 9කට විතර කලින් ආවා කියනවා. අලුතෙන් කියන එක රඳාපුවා දින සතිය දෙකක් තුනක් එහෙම විතරයි. දැන් අදාවත් අලුත්. ගිය සතිය ආවත් අලුත්. තව සතියකට කලින් ආවත් අලුත් කියන්නකෝ. දැන් ඔයා මීට මාස දෙකකට කලින් ආව නම් ඔයා අලුත් තමයි නෙමෙයි. දැන් ඉඳලා පාඩම් බලලා තියෙන්න ඕනේ. නිව අඩු කාලයක් ගියා දෙසැම්බර් මාසේ ගියා. හරි. සමහර හැමදාම අලුත් ළමයි. කොයි මාස 10කට කලින් ආවේ සර් කියලා. හරි. බබෙක් හම්බෙන්නේ නැහැ නේද මාස 10ක්ද කොයි. හරි. මාස එහෙම තමයි කාලේ තව ගොඩාක් පස්සේ ඇවිල්ලා කියනවා සර් අලුතෙන් කොයි කාලේ මුල් ත්‍රිකෝණමිතිය පරිසරව සාමයන් තුනේදී ආවේ කියලා කියන්නේ. හරි. යාර ඒවා නිදහසට කාරණා. මේ චූටි කාලේ තමයි නිදහසට කාරණා වැදගත් වෙන්නේ. මං කියන්නේ තාත්තේ මන් නෙමෙයි මල්ලි තමයි චූකලේ. හරි. ටක් ගාලා පවරනවා මෙහෙම කියලා. හරිද? මං තමයි කරලා තියෙන්නේ. හරිද? කියනවා එහෙමයි කියලා. ඒ හැමදාම එහෙම මේ මල්ලි චූකලා වගේ උත්තර හරියන්නේ නැහැ. හරිද? එතන යුගල්ලා තිබ්බනම් කවුදේ හිට මිනිස්සු තමයි ඒකට අදාළ වෙන්නේ. නැත්නම් මේ මල්ලිද ලොකු අම්මලා පුතාද ඒව අදාළ වෙන්නේ නැහැ. හරිද? හිතන්නකො ගෙදර ඕගොල්ලන්ගේ එක පැත්තක ඉදම මේ තාප්පයක් දාන්න යනවා. ඔයාගේ තාත්තා හරියම හරි කාර්යයේ බාසුනේ කෙනෙකුට කතා කරලා කියනවා අපිට මෙන්න මේ තාප්පයක් දාගන්නවා. එයා කියනවා එයා මීටරේ බලලා අඩි 20ක තාප්පයක් ගහන්න ඕනේ. අඩි 5ක් පල්ලට ගහන්න ඕනේ. අඩි 8ක් පල්ලට ගහන්න ඕනේ. ඒක ගල් කියුබ් කීයක්ද කියලා හෙව්වොත් මොකද කරන්නේ? ඒකක් ගත්ත පුතා ගෙදර ඉන්නවා. පුතා පරිමාව හොයන්න දන්නවා වුණාට ගල් කියුබ් කීයක්ද යන්නේ කොහොම කාගෙන්ද අහන්නේ? බාසුන් නැගෙන් තමයි අහන්නේ. බාත්රූම් එකක් තියෙනවා. ගෙදර ටයිල් කරන්න යනවා. මෙච්චර වැඩෙක් වගේ ඉන්න පුතා දුව ඉන්නවා. හරිද? පොර දක්ෂයා පොර හැංගිලා ඉන්නේ. හරිද? හැබැයි බාත්රූම් එකේ ටයිල් ගාන ඕනේ වුණාම අර බාසුනේ අහන්නේ කරේ මොනසේක රස්සාවනේ අහනවා අපි ටයිල් කොච්චරක් ගේන්න ඕනද මන් දෙකේ හරි එකේ හරි මොනවා අපි කියන්නේ. යා කියනවා. හරනම් ඒක වඩාත් ගණන් හදා ගන්න පුළුවන් වෙන්නේ බෑ. ගල් කියුබ් ගාන එහෙම ගණන් හදා ගන්න බෑ. බාසුන් නැගෙන් තමයි අහන්නේ. බාසුන් නැගෙන් දෙන උත්තරය අනුව තමයි යා කියුබ් දෙකක් කියුත් කියුබ් දෙකක් ගේනවා. අපි කියුබ් දන්නෙත් නැහැ. හරිද? කොච්චර ඒකකහමාන කොච්චර ප්‍රබලව ඉගෙනගෙන තියෙනවද කියනවනම් එහෙම දන්නෙත් නැහැ. අපි සමහර දේ අපි අර අවබෝධය අඩුකමත් එක්ක තමයි තියෙන. අර අභාවිතය කරගෙන ඒකට යාගෙන් උපදෙස් ගන්න ඕන. සාමාන්‍ය ගන්න පුළුවන් වෙන්නේ බෑ. අඩි 20ක් දිග තාප්පයක් නම් අඩි 8ක් ගැඹුරට හදනවා නම් මේක අඩියක් වුණොත් නම් මොන හරි කර හැකි. මේක ඒගොල්ලෝ දෙන මේක අඟල් 18කට මහත්තයා ගහනවා කියනවා. ඒකනේ බැරි. හරි. අඩියක් වුණොත් නම් ඉතින් මොකක් හරි බැරි වුණත් කිව්වහම හරි තේරෙනවා. මේක අඟල් 18කට හදනවා කියනවා. අන්න එතකොට තමයි අඟල් 18 කියන අඩි කීයද? අපි ඔය ඉගෙන ගන්න මේ ආවේ අපි ආවේ බයෝමෙඩිකල් ඉන්ජිනියරින් කරන්න ආවේ. සිවිල් ඉන්ජිනියරින් පාර්ට් එකට ආස නැහැ හැමෝන්නේ නැහැ. ඔව් ඒක ඕනේ නැහැ. අඩි අඟල් 18 කියන අඩි එකමාර. එකමාර 20න් වැඩි කරලා 8න් වැඩි කරලා ගන්න තියෙන්නේ. එමෙ ඉතින් හදා ගන්න අමාරුයි. 20 10න් වැඩි කරලා උත්තරේ කියන්න. චූටි බබාලට පුළුවන් මටත් පුළුවන්. 20 8න් වැඩි කරලා එකමාරෙන් වැඩි කරලා තමයි කියන්න. පොඩ්ඩ එන්න කපලා දාලා ඉවරලා කියන්න. මම නිකන් කිව්වා මේක මේ යන ගල් කියුබ් ගාන හොයන එක නෙවෙයි මෙතන අරමුණ මම මේ නිකන් කිව්වේ මේක බැරි නිසා තමයි ඒක යැල්ලට මං ආවේ. මේක පුළුවන් වුණා නම් ඒකට එන්නේ නැහැ. මේක බැරි නිසා මේ එහෙම අවබෝධයකින් තමයි අපේ ක්‍රමයේ ගිහිල්ලා තියෙනවා කියලා පැහැදිලි කරේ. තේරුන්නේ නැහැ නේ. කිසිම දෙයක් තේරුන්නේ නැහැ. දන්දාමි සම්මයි. කිරිල්ලයක් ඉන්නවා කියලා. මෙතන ඉන්නවා අහිංසක කුරුල්ලෙක් ඉන්නවා. හරි. එතකොට මේ කිරිල්ලිය මෙතන ඉඳන් මොකද සංඥාවක් නිකුත් කරනවා. හරි. මොකද සද්දයක් නිකුත් කරනවා. හරි. වෙන මොකද නෙවෙයි සද්දයක් නිකුත් කරනවා. හරි. එතකොට මේ කිරිල්ලියගේ මිහිරි සංඥාව මිහිරි ශබ්දය මොකක් කිචිවිචි ගන්නවද අපි දන්නේ නැහැ නේද? අපි කිරිල්ලිය වාසය කරලා නැහැ නේද? ඒතකොට මොකක් හරි මේ ශබ්දේ මොකක් හරි අපි එතරම් දන්න ඉන්නවද දන්නේ නැහැ. හරි. අපි වර්ග එක වර්ගයව පාවිච්චි කරන්නේ මිනිස්සු. හරිද? එතකොට මේ මොකක් හරි මෙයාගේ සංඥාව මෙයාගේ ශබ්දේ මොකක් හරි දුරකට හෙනවා. ඒගොල්ලෝ කියනවා කිරිල්ලියගේ මේ සංඥාව මීටර 25ක් දුරකට හෙනවා කියලා කියනවා. එතකොට කිරිල්ලිය යම් ශබ්දයක් නිකුත් කරනවා ඒ සංඥාව යම් දුරකට හෙනවා කියලා කියනවා.
ඊට පස්සේ මේ කුරුල්ලට මේ අහිංසක කුරුල්ලට හරිද මේ කුරුල්ලට මේ සංඥාව ඇහෙන කාලපරාසය ගැන අහනවා. අර වෙඩිල්ලක් තියලා අනුතුරුදායක වෙනවා වගේ තමයි මේ ඒකම තමයි. හරිද? කිරිල්ලි શબ્දයක් නිකුත් කරන අරුවට ඇහෙන. ඒක වෙන version එක. ඒක ඕක දිග කතාවක් කියන්න යන්න ඕනේ නැහැ නේද? තේරෙනවද? ඕක වල තාත්තා එහා උරන් දැනගත්තා. ඒ හරිද? ඔයා දන්නේ නැහැ. ඔයා තාම ඩේස් අල්ලනවා වගේ පොඩි පොඩි සීන් තමයි ඔයා කරන්නේ. හරිද? ඔව් ලොකු ඒවා කරන්නේ නැහැ තාම. හරිද? ඩේස් එකක් දෙකක් අල්ලගත්තා. පාඩුවේ හිටියා. ඇල්ලුවා එකක් දෙකක් අල්ලලා පාඩුවේ හිටියා. හරිද? ලොකු කරදර නැහැ ඉතින්. හරිද? අනේ අම්මෝ වාසනාව තමයි. හරිද? දැන් මටත් මතක් වෙනවා ඉතින් ඒකනේ වැඩේ. හරි. බලමු. අනේ ඔන්ලයින් එකේ සමාන වෙන මේ පොඩි හරි මතක් වෙනවා. කිරිල්ලියක් හැඩ වෙනවා කන්නාඩිය ගාව කුරුළු හඬක් සැරින් සැරේ තාර පාර ගාව වරින් ගියා නොකීවාට සැරින් සැරේ විසිල් ඇසෙනවා කිරිල්ලි මහා කලබලයක් කන්නාඩිය ගාව කිරිල්ලි මහා කලබලයක් කන්නාඩිය ගාව ලකුණු තියෙන ළමයා දකින්න ඕකේ අනිත් පැත්ත. සමහර ළමයි ලකුණු තියෙන හොඳට වැඩ කරනවා ලකුණු තියෙනවා. ඒ ඉන්න ගමන් එයා හැම වෙලාවෙම අව탁සේරු කරගන්න. එයා හිතනවා මට ලකුණු නැති වේද කියලා. මම ඒකට උදාහරණයක් විදිහට කියනවා. ඔය දැන් අවුරුදු හැබැයි 5කට 6කට කලින් ගම්පහ පන්තියේදී ගෑල් ළමයි රිවිෂන් පන්ති පටන් ගත්තාම තියරි පන්තියට මුලදී ගොඩාක් ළමයි ටික ටික තමයි වැඩි වෙන්නේ. මුලදී ආවා මම දන්නවා පන්ති වැඩ කරන ළමයි. ඒ කියන්නේ සාමාන්‍ය මගේ පන්ති පළවෙනි 10 නෙමෙයි මම දන්නවා වැඩ කරනවා. සාමාන්‍ය ඉන්නවා පළවෙනි 20ට වගේ එනවා. මම දන්නවා වැඩ කරන ළමයි කියන්නේ. රිවිෂන් පළවෙනි දවසේ දෙවෙනි දවසේ එනවා. ගම්පහ මම ඉතින් පන්තියේ ඔය වටේ එක වටයක් ඇවිදලා ඉඳි මම ළඟට ගිය වෙලාවේ ඇහුවා. "ඇයි මේ ඔයා රිවිෂන් ආවේ කියලා?" "වට එන්න ඕනේ නැහැ නේ." "නෑ සර් මේ මට ඇත්තටම පියෝ දවසේදී පොඩ්ඩක් කලබල වුණා. ඒ නිසා පියෝ එක හරියට කරගන්න බැරි වුණා සර්. ඒ නිසා මේ අනිත් දෙක නම් කරගත්තා. ඇප්ලයිඩ් එකත් කරගත්තා. පියෝ එක සර් ගොඩක් අවුල් වුණා මට කරගන්න බැරි වුණා. මම කිව්වා ඔයාට නම් ඉතින් එහෙම ඕන වෙන එකක් නැහැ. මන්ට දැනෙන විදිහට ඔයාට යන්න ඇති වෙයි කියලා. නෑ සර් මං ආයේ කරනවා කියලා කිව්වා. කියලා ඉතින් ළමයි පන්තියේදී ඒ ළමයි රිසල්ට්ස් එනකොට ඒ ළමයි දිස්ත්‍රික්කේ 17. ඒ යාව මැනපු ඉතින්. හරි. ඒ ළමයාගේ චූටි ඩවුට් එකට ඒ ළමයා අර පන්තියකට එනවා. හරි. සමහර ඒවා ඉන්න දැන් ඒ ළමයා 17 ලා රිවිෂන් එනවා මුලින්ද. සමහර ඒවා ඉන්නවා රිසල්ට්ස් එනකම් පන්තියේ නෑ දකින්නේ රිසල්ට්ස් ආපුවා එනවා පන්තියේ සර් දැන් කවදාවත් අහන්නේ දැන් කරගන්න පුළුවන්ද කියලානේ. හරි දැන් ඉඳන් කරගන්න පුළුවන්. අහන. හරි මොකද රිසල්ට්ස් කොහොමද මේ රිසල්ට්ස් ටික අඩු විසෙ හින්දා ආවා කියලා රිසල්ට්ස් වලින් පස්සේ මම රිසල්ට්ස් මොනවද F3යි. හරි. මහාන මෙච්චරලා මොකද කරේ සර් රිසල්ට්ස් එනකම් පොඩ්ඩක් බැලුවා රිසල්ට්ස් කියලා. හරි. රිසල්ට්ස් බැලුවට කමන්නේ B3 කළාමයි. පොඩි ඩවුට් නේ A එකක් ඒද B එකක් ඒද. F3 මොනවද බලන්න තියෙන්නේ. ලියලි වලදී ඌ දන්නවනේ මට මේක ලියන්න පුළුවන් වුණාද බැරි වුණාද කියලා. මම කියන්නේ ඌ දකින ලෝකේ අපි දකින ලෝකේ වෙනස්. හරි. ඒ නැත්නම් F3ක් කරන් බල ඉන්න දෙයක් නැහැනේ. එක්කෝ මොකක් හරි කර්මාන්තයක් ඉගෙන ගන්න ඕන. හරිද? වඩු වැඩ, මේසන් වැඩ, උයන පිහන වැඩ, රූප අලංකරණය මොන හරි ඌ මොන හරි එකක් ඉගෙන ගන්න ඕන. බියුටි කල්චර් මොන හරි එකක් ඌ කරන්න ඕන. කොණ්ඩේ කපන ඒවා, ටැටූ ගහන ඒවා. හරිද? මොකක් හරි ඉගෙන ගන්න ඕන. නැත්තම් ඌ මොකක් හරි මේක ඉගෙන ගන්න බෑ. වෙන කර්මාන්තයක් වෙන මේක ඉගෙන ගන්න ඕන. හස්ත කර්මාන්ත නෙමෙයි. හරිද? ඊළඟට මේ වෙන කර්මාන්තයක් නැත්නම් මෙතන එන්න. හරි එන්න ඔය කතාවට.